අපේ ඔළුව අපේ ඇඟෙන් වෙන් වුණොත් අපිට ජීවත් වෙන්න පුළුවන්ද? අපිට එහෙම බැරි වුණාට කුකුලෙක් හිටියා ඔළුව නැතුව ජීවත් වුණු. දැන් මං කියන්න හදන්නේ අන්නේ කුකුලගේ අභිරහස් කතාව ගැන. 1940 දශකයේ වෙනකොට ඇමරිකාවේ සෑම මධ්‍යම පාන්තික පවුලකටම වගේ තිබ්බා කුකුල් ගොවිපලක්. මෙයාලට ජීවත් වෙන්න සල්ලි වුණාම මෙයාලා කරන්නේ තමන්ගේ කුකුල් ගොවිපලෙන් කුකුලන් ටිකක් අරගෙන බෙල්ල කපලා මරලා මාකට් එකට ගිහිල්ලා මස් පිණිස විකුණන එක. ලොයිඩ් ඩොල්සන් කියලා කියන්නේ 1940 දශකයේ වෙනකොට ඇමරිකාවේ ජීවත් වුණු මධ්‍යම පාන්තික පවුලක ගොවියෙක්. මෙයාට තිබ්බා මං කලින් කියපු වගේ කුකුල් ගොවිපලක්. මරලා ගෙනියන කුකුලගේ ඇඟේ තියෙන බර ප්‍රමාණය මත තමයි මෙයාගේ අතට හම්බ වෙන සල්ලි වල බර වැඩි වෙන්නේ. ඒ හින්දා මෙයා ගත්ත තීරණයක්. ඒක තමයි මරණ සෑම කුකුලෙක්ගෙම මස් ඉතාමත් වැඩි ප්‍රමාණයක් ඉතුරු වෙන විදිහට බෙල්ල කපලා අයින් කරන්න. මේ විදිහට මෙයා කුකුලන් කීප දෙනෙක්ම මරාගෙන ගියා. කොහොමත් කුකුලෙක් බෙල්ල කැපුවම පස්සේ සාමාන්‍යයෙන් විනාඩි 15ක් වගේ දඟලනවා. එහෙ මෙහෙ දුවනවා. ඒ අතර මෙයා දැක්ක විනාඩි 15කටත් වඩා එහා මෙහා දුවන කුකුලෙක්. හැබැයි විශ්වය දනවන කරුණ නම් මේ කුකුලගේ බෙල්ලත් මෙයාගේ අතින් මීට කලින් සිඳලා තිබ්බා. කොහොම වුණත් ලොයිඩ් ඩොල්සන් හිතුවා ටික වෙලාවකින් මේ කුකුලගේ දැඟලිල්ල අඩු වෙලා යයි කියලා. ලොයිඩ් ඩොල්සන් බලාගෙන හිටියා මේ කුකුලගේ දැඟලිල්ල අඩු වෙන කම්ම. විනාඩි ගණන් ගෙවිලා ගිහිල්ලා පැය ගණනුත් පසු වුණා. ඒත් මේ කුකුලගේ දැඟලිල්ල ඒ වගේමයි. කිසිම වෙලාවක අඩු වුන්නේ නැහැ. මෙයා තේරුම් ගත්තා කුකුලගේ බෙල්ල අයින් වුණාට මේ කුකුලා තාම මැරිලා නැහැ කියලා. මේ බෙල්ල නැති කුකුලගේ අමුතු හැසිරීම් රටාව හින්දා මේ කුකුලා ඉතාමත් ඉක්මනින්ම ලෝකේ පුරාම ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඔළුව නැති ඇවිදින කුකුලා කියන නමට වඩා මේ කුකුලට ඕන වුණා පිළිගත්ත නමක්. ඒ හින්දා මේ කුකුලව නම් කෙරුණා මයික් කියන නමින්. විද්‍යාඥයන් හොයලා බලන්න පටන් ගත්තා බෙල්ල නැතුව මේ කුකුල කොහොමද ජීවත් වෙන්නේ කියන එක ගැන. විද්‍යාඥයන් හොයාගත්තා කුකුලගේ මස් වැඩි ප්‍රමාණයක් ඉතුරු කරගන්න ඕනේ හින්දා ලොයිඩ් ඩොල්සන් මේ කුකුලගේ කපලා තියෙන්නේ බෙල්ලෙන් භාගයයි. බෙල්ලෙන් භාගයක් කපපු හින්දා තමයි මේ කුකුලා ජීවතුන් අතර ඉන්නේ තාමත්. මයික් කියන කුකුලගේ ඔළුවේ සහ මොළයේ භාගයක් ඉවත් වෙලා තිබ්බට ඉතුරු භාගය ශරීරය තුල තාමත් රැඳිලා තිබ්බා. ඒ හේතුව හින්දා තමයි කුකුලා ඔළුව නැතුව ජීවත් වුනේ. කුකුලගේ ඔළුවේ තියෙන මොළය සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා නැති හින්දා තමයි මේ කුකුලා ජීවතුන් අතර ඉන්නේ. ඊට අමතරව මේ කුකුලගේ ඔළුවේ තියෙන රුධිර නාලිකා සියල්ලම වගේ කැපිලා නැහැ. භාගයට කැපිලා තියෙන රුධිර නාලිකා ලේ නවත්තන්න ඕනේ හින්දා මේවා එකට පෑස්සිලා තියෙනවා. ඒක හරියට අපේ ඇඟේ තුවාලයක් වුණාන් පස්සේ ලේ ගලන එක නවත්තන්න ලේ කැටි ගහනවා වගේ දෙයක්. ඒ හේතු කාරණා හින්දා තමයි මේ මයික් කියන කුකුලා ඔළුව නැති වුණා ජීවතුන් අතර ඉඳලා තියෙන්නේ. ලොයිඩ් ඩොල්සන්ට ඕන වෙලා තිබ්බේ කුකුලාව මරලා මස් පිණිස විකුණලා Tamanට අවශ්‍ය මුදල් ප්‍රමාණය හොයාගන්න. කොහොම වුණත් කුකුලා මැරුන් නැති වුණත් මෙයාට අවශ්‍ය දේ නම් සිද්ධ වුණා. මොකද ඒ වෙද්දිත් මේ ඔළුව නැති මයික් කියන කුකුලා ගැන සෑහෙන වශයෙන් ලොකු ප්‍රචාරණයක් දියත් වෙලා තිබ්බා. මේ කුකුලාව මිනිස්සු බලන්න හොයාගෙන ආවා. ලොයිඩ් ඩොල්සන් මෙතනදී පොඩ්ඩක් කපටි වෙලා මෙයාට තේරුණා මෙතනින් සල්ලි හොයන්න පුළුවන් කියලා. ලොයිඩ් ඩොල්සන් මේ කුකුලාව බලන්න එන හැමෝගෙම චූටි ගාණක් අය කරගන්න පටන් ගත්තා. ඒ හින්දා මේ මිනිස්සයාගේ ආර්ථිකය එන්න වර්ධනය වෙන්න පටන් ගත්තා. මේ මිනිස්සයා තේරුම් ගත්තා මේ එන ක්‍රමයේ මගින් විතරක් සල්ලි හොයන්න නම් මදි කියලා. ඒ හින්දා මෙයා පටන් ගත්තා මේ කුකුලාව අරගෙන තනින් තැනට ගිහිල්ලා ප්‍රදර්ශනය කරන්න. ලොයිඩ් ඩොල්සන් කියන මිනිස්සයා මේ කුකුලාව අරගෙන ගියා සයිඩ් ෂෝ වලට. ඊට අමතරව ලෝකල් ෆෙයාර්ස් වලටත් ගෙනිච්චා. ඒ වගේ තැන් වලට ගෙනිච්චට පස්සේ මයික් කියන කුකුලාව මසට විකුණන්න නැතුව මෙයාව පෙන්නලා විතරක් සල්ලි හොයාගත්තා. කොහොමුණත් මේ මයික් කියන කුකුලා මාස 18ක් පුරාම ජීවත් වෙලා තියෙනවා. හැබැයි ලොයිඩ් ඩොල්සන් මේ කුකුලට ආහාර දෙන්නත් අමතක කරේ නැහැ. ඔන්න දැන් ඔයාට එන ඊළඟ ප්‍රශ්නේ. ඔළුව නැතුව කොහොමද මේ කුකුලට ආහාර දුන්නේ? කොහොමද මේ කුකුලා ආහාර ගත්තේ කියන එක. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. මම කලින්ම කිව්වා මේ මයික් කියන කුකුලගේ ඔළුවේ සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා නැතුව ඔළුවෙන් භාගයක් විතරයි මේ මනුස්සයා ඉවත් කරලා තියෙන්නේ. ඒ හින්දා ශරීරයේ ඇතුළට ආහාර ගෙනියන නලය ඉතුරු වෙලා තිබ්බා. කුකුලෙට අවශ්‍ය කරන ආහාර සහ ප්‍රෝටීන් වර්ග අයිඩ්‍රොප්යක් භාවිතයෙන් තමයි මෙයා ඇතුළත් කරේ. ඒ කියන්නේ ඇහැට බෙහෙත් දාන නලයක් මගින් තමයි මේ කුකුලට අවශ්‍ය කරන බෙහෙත් ඉඳන් ඔක්කොම දේවල් ඇතුළත් කරේ. මොළය සම්පූර්ණයෙන්ම වගේ ඉවත් වෙලා තිබෙන්නේ නැති හින්දා මේ කුකුලට තිබ්බා ඉතාමත් හොඳ බැලන්ස් එකක්. ඊට අමතරව මේ කුකුල ඇවිද්දා. ඔයා නිකන් චුට්ටක් ඉමේජින් කරලා බලන්න ඔළුවක් නැති කුකුලෙක් ඇවිදිනවා කිව්වම පස්සේ නිකන් සෝම්බි වගේ අත්දැකීමක් නේද අපිටත් එන්නේ. මේ සියලු දේවල් වලට අමතරව ලොයිඩ් ඩොල්සන්ට තිබ්බා ඉතාමත් විශාල කාර්යයක් පැවරිලා. ඒක තමයි මේ ඔළුව නැති කුකුලාගේ සෞඛ්‍ය තත්ත්වය එක දිගට ආරක්ෂා කරගෙන ඉන්න එක. මේ ඔළුවක් නැති කුකුලා ලොයිඩ් ඩොල්සන් විසින් මාස 18ක් තිස්සේ ඒකාකාරී විදිහට ආරක්ෂා කරගෙන හිටියා. ඒකට හේතුව තමයි මෙයා දැනගත්තා මේ කුකුලාගේ ඔළුවක් නැති වුණාට මේ කුකුලා කියන්නේ Tamanට සල්ලි මවල දෙන උල්පතක් කියලා. හිතන්න අපිටත් සල්ලි හම්බ වෙන මොනවා හරි දෙයක් තියෙනවා නම් අපි හැමතිස්සෙම වගේ බලන්නේ ඒ දේ ආරක්ෂා කරගන්න. අන්න ඒ වගේ දෙයක් තමයි මෙයා මෙතෙන්දි කරලා තියෙන්නේ. කුකුලගේ ඔළුව අයින් කරපු දවස් ඉඳලා මාස 18කට පස්සේ දවසක් එනවා මේ ලොයිඩ් ඕල්සන්ට බැරි වෙන තමන්ගේ කුකුලගේ සෞඛ්‍යය ගැන තහවුරු කරගන්න. මේ කුකුලගේ අයින් කරපු බෙල්ලේ තියෙන නහර හරහා මේ කුකුලගේ ශරීරයට ඇතුල් වෙනවා වෛරස් එකක්. ඇත්තට මේක වෛරස් එකක් කියලා කිව්වට මේක ජර්ම් එකක්. මේ ජර්ම් එක ඇඟට ඇතුල් වුණාට පස්සේ මේ කුකුලා හෙමින් මරණයට පත් වෙනවා. ඒ කියන්නේ මෙයා මාස 18කට පස්සේ මේ ලෝකෙන් සමුගන්නවා. අන්න ඒ විදිහට තමයි මේ ඔළුව නැති කුකුලගේ කතාව අවසන් වෙන්නේ.
ලොයිඩ් ඩොල්සන් මේ කුකුලගේ බෙල්ල කපලා තියෙන්නේ 1945 සැප්තැම්බර් 10. ඊට මාස 18කට පස්සේ මේ කුකුල අවාසනාවන්ත ලෙස මේ ලෝකයෙන් සමුගන්නවා. හැබැයි ඔයාලට විශ්වාස කරන්න පුළුවන්ද මේ මිය ගියපු ඔළුව නැති කුකුලා හින්දා මේ කුකුලා වෙනුවෙන් මේ කුකුලට උපහාරයක් පිණිස ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල අදටත් විශාල උත්සව පවත්වනවා කිව්වොත්. ඊට අමතරව මේ ඔළුව නැති කුකුලා මයික් වෙනුවෙන් ප්‍රතිමා පවා හදලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔළුව නැති මයික්ගේ කතාව ඉවර වෙන්නේ. ඉතින් මේ වගේ කුතුහලය දනවන අලුත් දේවල් ඔයා දැනගන්න කැමති නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්න මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.